හයි හයි ළමයි කොහොමද ඔන්න මම ඔයාලට අද ඔයාලට මම පුංචි දෙයක් කියන්න හිටියේ. මොන එක මතකුණා ඒක දැන් තමයි කියන්නේ දැන් මතකුනේ. මේ ඔයාලගේ හස්බන්ඩ්ලා ඉන්නවද උදේ පාන්දර ගෙදර වැඩි කරවගෙන ගෙදරට බලු යනවා ඔක්කොම ගලා දෙද්දි අපේ හස්බන්ඩ්ලාට ආයෙ ඉතින් රැකියාවට හෝ ව්‍යාපාරයට යන්න හිත නැහැ. හරිද? එහෙමයි ඔයාලගෙත් ඉන්නවද? ඊට පස්සේ කියන්නේ මමගේ ඔළුව කෑවා කියලා. දවස් කෑවා කියලා. එහෙමයි ඔයාලටත් එහෙම හස්බන්ඩ්ලා ඉන්නවද? ඉතින් ළමයි මෙහෙමයි. අපේ වැඩ කරගන්න වෙන්නේ ඉතින් යාර කියලා තමයි. දැන් මම මේ වීඩියෝ එකේ ඕක කියන්නේ නෙමෙයි ආවේ. හරිද? දැන් ගියා කාලයකට පස්සේ මේ මට කියලා මං වෙනුවෙන් කියලා පුංචි දේවල් ටිකක් දීලා. ඒ කියන්නේ මම මාව මේ දවස් ටික අතහැරලා හිටියේ. අවුරුදු වලින් පස්සේ අවුරුදු වලට කලින් ගොඩාක් මහන්සි වුණා. මගේ ඕඩර්ස් ටික ඉවර කරගන්න මහන්සි වුණා. කන්න බොන්න වතුර ටිකක් බොන්න කිසි දෙයකට වෙලාවක් තිබුණා. පොණ්ඩයක්වත් පීර ගන්න වෙලාවක් තිබුණේ. ඉතින් හිතන්නකෝ අනිත් මොන රූටින් අපේ මොනවද කියන්නේ සෙල්ෆ් කෙයාද කියලා. ඒ නිසා අද මම හිතුවා මොකක් හරි මනසට වෙනසක් එන්නේ කියලා. මට මං ගැන හිතන්න මොනවා හරි දෙයක් එළියේ මං වෙනුවෙන් ගන්න ඕන කියලා. මම දන්නේ ඒක මගේ මයින්ඩ් සෙට් එක. මට හිතන මොනවා හරි එළියේ මං වෙනුවෙන් ගත්තාම ඔන්න දැන් මං ගැන මං හිතනවා චුට්ටක් එහෙම එකක් තියෙනවා. ඉතින් මං අද ගිහලා ගාලට අවුට් කරලා ගිහලා ඒක මෙහෙන් ඔයාලා දන්නා ගාලේ ඉන්න අය පින්ක් ආකේඩ් එක එකට ගිහිල්ලා මම මෙන්න මේක ගෙනාවා. මේ මං කලින් පාවිච්චි කරලා නෑ ළමයි. මෙන්න මේක. ඔයාලා දන්නවා නම් කියන්නේ හරිම මිල අඩුයි. මේක USA ප්‍රොඩක්ට් එකක්. මේ extra whitening body lotion කියලා තියෙන්නේ. ඉතින් අපි කොහොමද සුදු වෙන්නේ නැහැ මොනවා ගෑවත්. මේ ඒ වුණාට මම මේක ගෙනාවා 1000 ගාණයි එනට ගොඩාක් ක්‍රීම් තියෙනවා. ඇත්ත කතාව ඒක. ඒතර මට නිකන් හරි කාලයක් ගානකට අවුරුද්දක් හරි ගාන්න පුළුවන් මම ගාන විදියට. මොකද මම ඩේල් ක්‍රීම් ගාන කරේ අමතක වෙනවා. මම ගාන විතර මට අවුරුද්දක් විතර මේක ගාන්න පුළුවන්. එතකොට මට පෙරේ 10700 ගාන අවුරුද්දක්ම ෂේප්. හරිද? ඊට පස්සේ මම මට කියලා මට නැතුවම බැරි දෙයක් ගෙනාවා මෙන්න මේ ලිප්ස්ටික් එක ළමයි. හරිද? මේක වැඩි ගාණක් උන්නේ නැහැ. මේක මෙන්න මේ කලර් එක මම චෙක් කරලා ගෙනාවේ. වැඩි ගාණක් උනේ නැහැ. මේක උනේ ළමයි 400 මේ 490යි. ඉතින් ඒකේ කලර් එකත් මම කැමති පින්ක් එකක්. ඒකත් ගත්තා. ඊට පස්සේ මම කාලයක් තිස්සේ වයිට් තමයි මම ගාන්නේ මේ සාමාන්‍ය නේල් පොලිෂ් එක. ඒ වුණාට මම ඒක අවකාඩෝ එක ජෙල් එක. ඉතින් මේක දැන් අවුරුද්දක විතර මම වයිට් පාවිච්චි කරේ නෑ. මට ආයෙ හිතුණා වයිට් එකක් අරගන්න. මම ඒ හයිලයිට් කරා. මොකද අපේ ස්කින් එක ගොඩක් සුදු නෑ බ්‍රවුන් ස්කින් එකක්. ඒකට මේ වයිට් වගේ එකක් ගෑම පොඩක් හයිලයිට් වෙනවා. ඒ නිසා කවුද කියලා මගේ නේල්ස් ලස්සනයි කියලා මේ කියුටෙක්ස් නැතුව මගේ ඇඟිලි දිග එකක් කවුරු හරි කියලා තිබ්බා. ඔව් ඇඟිලි දිගයි. ඉතින් මට කරන්න දෙන්න උපන් විදියනේ ඉපදුනේම ඇඟිලි දිගට ඉතින් කරන්න දෙයක් නෑ ළමයි. ඉතින් ඒක මට හිතෙනවා හොඳයි කියලා. ඊට පස්සේ මෙන්න මේක. මේසෙට මට ගොඩක් මම වියදම් කරේ නෑ ළමයි. මෙන්න මේසෙකත් නෑ. හෙන කාලෙකින් මම මේ ෆේස් වොෂ් එක ගත්තේ ළමයි. ඒ කියන්නේ මගේ මූණේ මේක සාමාන්‍ය TikTok එකේ පොඩි අර මූණේ පිපිලි එහෙම පේන්නේ නෑ. මේක පොඩි මේ ෆිල්ටර් එකක් වෙලානේ ඉන්නේ. ඒක ඔයාලා දන්නවනේ TikTok කරන ළමයි. ඒකට මගේ මූණේ තියෙන බිබිලි. ඒක ටිකක් කසනවා ළමයි. මම බේබි සබන් ගානේ කසන මට හිතුණා මේක ගේන්න ඕනේ කියලා. මේ පොඩි මේක 3000 ගානයි පොඩි සාමාන්‍ය එක මේක උනේ මට උනේ මේක 1620යි ළමයි. 1620යි ඔන්න ඔච්චර තමයි මම ගෙනාවේ. ඊට පස්සේ මේ පෙන්සිල් එක ගෙනාවා. ඒකත් ගාලා බලමු ළමයි මම කාලෙකේ. අර එනවද දන්න අගේ තොල් ශේෂයක් පේන්නේ නැහැ. හරිද? ඉතින් ඔන්න ඔය ටික තමයි මම ගෙනාවා. ඒ කියන්නේ මම මේ ටික ගන්න හේතුව ළමයි මට නිකන් හිතුණා මම මාව අතහැරලා වගේ එකක්. ඒ හින්දා තමයි මට හිතුණා පොඩ්ඩක් මං පොඩි ගාණ වැඩි ගාණක් කියන්නේ නෑ. ලොකු ගාණක් තමයි. පෙළ 4000 ගාණක් විතර තමයි මේ ඔක්කොටම ගියේ. ඉතින් මේ මම දැන් ගාන කියුටස් එක මම ඊයේ ගාපු නිසා මම ඒ දෙන්නේ මෙන්න මේක. ඉතින් මට හිතුණා මේ දැන් පොඩ්ඩක් වයිට් එකට මාරු වෙන්න ඕනේ කියලා. මම සාමාන්‍ය දිගටම වයිට් ගෑවේ. වයිට් එකට මාරු වෙන්න ඕනේ පොඩ්ඩක් මාරු වෙන්න ඕනේ කියලා. ඉතින් මම කියන්නේ ළමයි ඔයාලත් කොච්චර බිසි වුණත් ව්‍යාපාර ජොබ් කරන අය මගේ ගෙදර බබාලාගේ වැඩ කරගෙන ඉන්න අය වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මම අත පිච්චිලා ළමයි අයන් එකට මේ කොහොම වුණත් ඔයාලා ගැන අතහැර ගන්න එපා. මම සාමාන්‍යයෙන් මම මගහැරුණා කියලා දැනෙන්න සතියක් එකමාරක් විතර යනකොට මම ආයේ ටිකා වෙන්න උත්සාහ කරනවා. මේ ලොකු දේවල් නෙමෙයි සාමාන්‍යයෙන් කොණ්ඩයක් පොඩ්ඩක් කොණ්ඩිය යනකොට කොණ්ඩේ චුට්ටක් මොන හරි කරගන්න. එතකොට ඔය මූණේ බිබිලි ටිකක් දාගෙන ඉන්නකොට තමයි මතක් වෙන්නේ අයියෝ මූණ පොඩ්ඩක් පිරිසිදු කරගන්න ඕන. ඒ කියන්නේ පිරිසිදු කියන්නේ එක්වර බේබි සම් වලට
එකට අර හැම ගොරෝසු වෙන ගතියක් එනවා කාලයක් යනකොට. ඒ ටික නැති කරගන්න ඕනේ, ස්ක්‍රබ් එකක් කරගන්න ඕනේ. අවුරුද්දකින් විතර ස්ක්‍රබ් එකක් කළා නෑ. ගෙදර ස්ක්‍රබ් එක කරන්න කොපි ස්ක්‍රබ් එක. ඉතින් මට හිතුණා නිකන් මේ ටික ගන්න ඕනේ කියලා. ඉතින් මේ ටික තමයි ගත්තේ. රුපියල් 4000 ටික තමයි ළමයි ගත්තේ. රුපියල් 4000 ගානක් වගේ ගියේ. ලොකු සෝබර බ්‍රෑන්ඩඩ් ඒවා මම පාවිච්චි කරා ඉස්සර. දැන් නම් මහ ලොකුට වියදම් කරන්නේ නෑ ළමයිට. බලමු ඉස්සරහට වියදම් කරන්න හිතුණොත් දැන් මම හිතන්නේ නෑ. ඉතින් ඔහොම තමයි. දැන් ගිහලා ඉතින් ඕකට හස්බන්ඩ් බයිනවා දවස කෑව. ඉතින් ඔයාලගේ හස්බන්ඩ්ලත් එහෙම දානේ. යන්න කෙනෙකුත් නෑ මට. බබත් එක්ක යන්නත් බෑ. ඉතින් ඔහොම තමයි උනේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ආදරේ වීඩියෝස් අරන් එන්නම් ඉක්මනට. මගේ TikTok channel එක follow කරලා තියාගන්න. මම ඔයාලත් එක්ක online එනවා. මගේ business එක ගැන මම කව අවුරුද්දෙන් පස්සේ ගොඩාක් ගේන්නේ ඒවා. ඒ අතරට ළමයි හිතනවා නිකන් මොනවා හරි වීඩියෝ එකක් දාන්න. එතකොට මගේ අර කියපු දේ අමතක වෙනවා. ඒ නිසා මේ ඔයාලට වීඩියෝස් අරන් එන්න හරිම ආදරෙන් ඉන්න. මට ආදරේ කියලා හැම කෙනෙක්ම ওই දාන heart එකක් පාසා message එකක් පාසා ගොඩාක්ම ස්තුතියි. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. ඉතින් එදා live එකක් ගියා. live එකේ මොකද්ද වුණා ළමයි live එක. ඒකට තේරෙන්නේ නැහැ. ඉතින් මම ආයි live එකක් එනවා. ඉතින් ඒ live එකෙත් මම මාර සතුටින් live එකේ හිටියා. මොන හරි වුණා live එකට. ඉතින් ඒකත් එක්ක live එක නැති වුණා. ඉතින් ඒ නිසා ආයි live එකක් කරන් එන්නම්. එන හැමෝටම සුබ දවසක්. ආදරේ ඔක්කොටම.